ඒක ටිකක් සාකච්ඡා කරලමු. මේ කොසල් මහරජුරු කියලා කියන්නේ මහත් වූ ශ්‍රද්ධාව ඇති කෙනෙක්. ඒ වගේම බොහෝම ඥානවන්ත කෙනෙක්. ඇතැම් කාලවල අනුන්ගේ කියමන් අහලා යමක් හුඟක් හොයලා බලන්න නැතුව කටයුතු කරපු නිසා අඥානකම් වගේ දේවල්ද සිද්ධ නුන නෙවෙයි. පස්සේ පසුතැවීමට ඒ නිසා බොහෝ සෙයින් ලක් වුණා. නමුත් වයසින් මුහුකුරා යන්න ප්‍රඥාවත් බොහෝම මුහුකුරා ගියා. ආන් ඒ නිසා ලෞතර බුදු කෙනෙක් ළඟ ධර්ම දේශනාවක් කරන්න තරම් මහත් වූ ශක්තියක් ලැබුවා. කොසල් මහරජුරු කරපු දේශනාවක් තියෙනවා පිටකේ. ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අනුමත කළාට පස්සේ කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කරන ඒ කරුණු ටික එක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් භාග්‍යතුන් වහන්සේ වෙනස් නොකර මහා සංඝයාට කියනවා මේ කාරණා ටික මේ විදිහටම පිළිගන්න කියලා. ඒ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍රය හඳුන්වන්නේ ධම්මචේතිය සූත්‍රය කියලා. ඉතින් රජුරු කරපු ඒ ප්‍රකාශයන් ටික භාග්‍යතුන් වහන්සේ හරි කියලා අනුමත කරපු ගමන්ම ඒක බුද්ධ දේශනාවක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේ මහා ප්‍රඥාවන්තයි, ඒ වගේම හරි ශ්‍රද්ධාවන්තයි. මුලින්ම රජුරු එහෙම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ තුනුරුවන් එක්ක. එක දවසක් ගුඩු මහන්තලාවේ ගිහිල්ලා බලනකොට භික්ෂූන් වහන්සේලා දහස් ගණන් වඩිනවා නුවර වීදියේ. කොහාටද මෙච්චරම සංඝයා වඩින්නේ? හොයලා බලහම විශාකා මහ උපාසිකාවගේ ගෙදරට, අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදරට දහස් ගණන් දානෙට වඩිනවා. දෛනිකවම මේ ගෙවල් වල දන්සැල් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නැති බැරි අය වෙනුවෙන් ආහාර පාන පිළිගන්නනවා. රජුරු කල්පනා කළා ඉතින් රටේ රජුරු මමනේ. එන මාලිගාවටත් වඩින්න දෙපැයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ආරාධනා කළා. ස්වාමීනියම් මාලිගාවෙත් හැමදාම දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒක ආනන්ද ස්වාමීන් වහන්සේට පැවරුවා. උන්වහන්සේ නිසි වෙලාවට භික්ෂුන් වහන්සේලා එක දානෙට වඩිනවා. මුලින් නම් හොඳට දන් දුන්නා. පස්සේ රජුරු රාජකාරී කටයුතු වලට ගියාම රජුරවන්ට ඒ ගැන හොයලා බලන්න අමතක වුණා. ඒ නිසා දසිදස්සන්ගේ දන් පිළිගැන්වීම ඒ තරම් සාර්ථක වුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා දවසින් දවස කොසල් මාලිගාවේ දානෙට වඩින එක අතහැරියා. අන්තිමට 500 දෙනෙකුට හදාපු දානේ වළඳන්නේ මාලිගාවට වැඩි ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි. ඒ කාරණාව පදනම් කරගෙන කොසල් රජුරෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. ස්වාමීනි 500කට දානීව එක නමයි වෙඩි කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා සිද්ධිය මොකද්ද කියලා. නමුත් ඉතින් රජමාලිගාවේ තියෙන අඩුපාඩුව ගැන මුකුත් කීවෙත් නැහැ. මහරජය ඔබත් මගේ ශ්‍රාවකයනුත් අතර නිසි අවබෝධයක් ගැලපීමක් නැති නිසා එහෙම වෙන්න ඇති. රජුරෝ මොකද්ද ඒක පිළිගත්තේ? රජුරෝ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශේ. මම ශාක්‍ය වංශයට සම්බන්ධ නැහැ. එහෙනම් මේ ගැළපීම හරියට ඇති වෙන්න නම් මාත් ශාක්‍ය වංශයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ශාක්‍ය කුමාරිකාවක් විවාහ කරගන්න කල්පනා කළා. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණාව තේරුම් ගත්ත හැටි. එහෙම හිතලා පණිවිඩයක් යවුවා. ශාක්‍ය දේශයට පණිවිඩයක් යවුවා කොසල් රජුරවන්ට ශාක්‍ය දේශෙන් දුවක් ඕනේ කියලා. ඒ වුණාට ශාක්‍ය වංශිකයෝ කැමති නැහැ කොසල් රජුරවන්ට දුවක් දෙන්න. කරන්න දෙයක් නැහැ, රජුරු මහ බලවත්. ඒ නිසා තීරණය කළා දාසියෙකුගේ කුසින් ඉපදිච්ච දාස දුවක් අගමහිසී කරලා දෙමු කියලා. ආන් ඒ වෙලාවේ මේ මහා නාම කියන ශාක්‍ය රජුරවන්ට දාව දාසියෙකුගේ කුසේ පිළිසිඳගත් දැරියක් හිටියා වාසබකත්තියා කියලා. හැබැයි හරි ලස්සන රූපයක් තිබුණා. ඒ තමයි දැන් රජුරවන්ට විවාහ කරලා දෙන්නේ. හැබැයි රජුරු රාජපුරුෂයන්ට කිව්වා ශාක්‍යෝ කියලා කියන්නේ හරි මාන්නාධිකයි. ශාක්‍යයන්ගෙන් එහෙම ලේසියෙන් යමක් ගන්න බෑ. මේ වගේ විදිහට ඇය හරියටම ශාක්‍ය කුමාරිකාවක්ද කියලා හොඳට විමසලා බලන්න කිව්වා. එහෙම දෙනවා කියන එක ඒ තරම්
විශ්වාස නැහැ. තාත්තත් එක්ක එකට කෑම කනවද කියලා බලලා එක්කින්න කිව්වා. ඊට පස්සේ අරගොල්ලෝ ගිහිල්ලා කිව්වා. අපේ මහරජුරුව එක්කෙන්න කීවේ තාත්තත් එක්ක එකට ඉඳගෙන කෑම කනවා දැක්කොත් විතරයි කියලා. ඊට පස්සේ අය සරසගෙන ඇවිල්ලා අයත් එක්ක මහානාම ශාක්‍ය රජුරුව ආහාර ගන්න වාඩි වුණා. රජුරුව අයත් එක්ක ආහාර ගන්නෑ. නමුත් අරගොල්ලන්ට ඒ විදිහට පේන්න සැලැස්සුවා. සලස්සලා අය දුන්න දැන් අරගොල්ලන්ට විශ්වාසයි. ඇයට උපන් දරුවා විදුඩබ. විදුඩබ තරුණ වයසට එනකොට විදුඩබ අහනවා අම්මේ මට කිරියම්මලා කිරියත්තලා නැද්ද කියලා. ඉන්නවා පුතේ. ඒගොල්ලින් හුඟක් ඈත. මේ පුතාට එහාට යන්න දෙන්නේ නැතුව ඉන්නමයි හදන්නේ. මොකද වාසප කට්ටිය දන්නවනේ මොකද වෙලා තියෙන්නේ කියලා. නමුත් මෙයා දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ඒ හින්දා කලින් පණිවිඩයක් කැරියා විදුලබ කුමාරයා එනවා. කරුණු කාරණා හොඳට දැනගෙන කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ අපේ තියෙන මේ තත්වයන් එයාට දෙන්න එපා කිව්වා. ශාක්‍ය රජවරු විදුලබ කුමාරයා පිළිගත්තා. හැබැයි එයාට බාල කුමාරවරු ඔක්කොම නගරින් අයින් කරලා තිබුණා. මොකද දාසිගේ පුතාට වඳින්න වෙයි කියලා. වැඩිමල් අය විතරයි හිටියේ. ඒකට වඳින්න වෙන්නේ නැහනේ. ඉතින් හොඳට සැලකුවා. දවස් කීපයක් කිරියම්ම කිරියත්ත ගාව ඉඳලා යනකොට මෙයාගේ එක ආයුධයක් බැරි වුණා. මගට ගිහිල්ලා තමයි මතක් වුණේ. පස්සේ ආයුධය අරගෙන යන්න තමන්ගේ සහචරයෙක් කෙව්වා. එයා ආයුධය ගෙනියන්න එන වෙලාවේ අර කුමාරයා වාඩි වෙලා හිටපු පුටුව තව පිරිසක් හොදනවා. දාසිගේ පුතා ඉඳගෙන හිටපු පුටුව කියලා. ඒක දැකලා අර සහචරයා ගිහිල්ලා කීවා. මෙහෙම දෙයක් මම දැක්කා. ඒ වෙලාවේ කේන්ති ගත්තා. කවදා හරි මම රජ වෙයි. රජ වෙච්චාම මම ශාක්‍යව සමූල ඝාතනය කරනවා කියලා හිතුවා කේන්තියට. කොසල් රජුගේ රාජ්‍ය විරුද්ධවට පැවරුණා. බලෙන් අරගෙන දුන්නා දීඝකාරායන. කෙසේ වෙතත් කොසල් රජු අම්බලමක මැරුණා. දීඝකාරායන රාජ්‍ය කරගෙන ගියා. දීඝකාරායන අරන් දුන්න රාජ්‍ය විරුද්ධ කුමාරයා පවත්වාගෙන ගියා ලාබාල වයසේ නමුත්. ඉතින් Tamanට ශක්තිය ආවට පස්සේ කල්පනා කළා එදා මට ලොකු අවමානයක් කෙරුවා ශාක්‍යෝ. මං ශාක්‍යෝ මරන්න ඕනේ කියලා. සේනා සංවිධානය කරගෙන ශාක්‍ය දේශයට යනවා. භාග්‍යතුන් වහන්සේ කාරණාව දැනගත්තා. පෙරමගට වැඩියා. භාග්‍යතුන් වහන්සේ පෙරමග මුණ ගැහිලා කරුණු කාරණා කතා කරලා විදුලබ කුමාරයා ආපහු ගියා. දෙවෙනි දවසෙත් වැඩියා, තුන්වෙනි දවසෙත් වැඩියා. හතරවෙනි දවසෙත් එනකොට භාග්‍යතුන් වහන්සේ බැලුවා මේකට හේතුවක් තියෙන්න ඕනේ. ආන් එදා දැක්කා සංසාරේ කරගත් අකුසලයක් විපාක දෙන්න හදනවා ශාක්‍යයන්ට. මොකක්ද ඒ සසර කරපු අකුසලයේ? බොහොම ඈත සංසාරේ දවසක මේ විස සහිත වැල් වගේක් තලලා මාළු ඉන්න වලකට දාලා මේ මාළු අල්ලන්න කරපු උපක්‍රමයක්. අර වැල් වල තියෙන විස නිසා මාළු ඔක්කොම අතේ උඩාවා. ඒ මාළු ඔක්කොම ගොඩ දැම්මා. පුංචි පුංචිව මැරිලා ගියා. ගොඩ දාපු කට්ටියත් මැරෙනවා. අර විස නිසා තමයි මාළු අල්ලන්න පහසු. ආන් ඒ කරගත්ත අකුසල කර්මයේ තමයි මේ සමූල ඝාතනය වෙන්න විපාක දෙන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඒක ශාක්‍යයන්ගේ කර්මයක්. ඒක නවත්තන්නත් බැරි නිසා භාග්‍යතුන් වහන්සේ වැඩි නෑ. එදා භාග්‍යතුන් වහන්සේ හමු නොවිච්ච නිසා විදුලබ ගිහිල්ලා ගඟේ මෙහා යුරේ කඳවුරු බැඳගත්තා ශාක්‍ය දේශයට පහර දෙන්න. ශාක්‍ය රජවරු දැන් දන්නවා අපිව සමූල ඝාතනය කරන්න ඇවිල්ලා. හැබැයි කවදාවත්ම ශාක්‍ය රජවරු සත්තු මරන්නේ නැහැ. දිවි හිමියෙන් සිල් රකින්න පිරිසක්. ශාක්‍ය අය රකින්න සීලය මොකද්ද? අපිට නම් නිති පන්සිල්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ශාක්‍යයන්ටත් පන්සිල් රකින්න කීවද? නෑ, ශාක්‍යයන්ට පන්සිල් වලින් සෑහෙන්න දුන්නේ නෑ. ඒගොල්ලන්ගේ සීලය මොකද්ද? ඒගොල්ලෝ නිති 8 සිල්. අපිට නිති පන්සිල්, ශාක්‍යයන්ට නිති 8 සිල්. ඉතින් සියලුම ශාක්‍ය වංශිකයෝ නිත්‍ය වූ අෂ්ටාංග සීලයයි සමාදන් වෙලා ඉන්නේ. කවදාවත් මේක කඩන්නේ නැහැ මොන හේතුවක් නිසාවත්. ආන්ගේ හින්දා ශාක්‍යෝ සත්තු මරන්නේ නැහැ. ඒ හින්දා විරුද්ධවට මේ යුද්ධේ හරි පහසුයි.
හැබැයි ශාක්‍යයත් එක්ක යුද්ධ කරන්න විදුඩබට පුළුවන් කමක් නැහැ. මේගොල්ලෝ යුද්ධ කළා නම් සිල් ගන්න කලින් මෙහෙම වෙන්න කලින් ඒගොල්ලෝ යුද්ධ කරන්න දක්ෂයි. දැනුත් දක්ෂයි. යුද්ධ කරන්නේ නැහැ. ඒ හින්දා ශාක්‍ය රජවරු තීරණය කළා අපි විදුඩබ බය කරලා පන්නමු අපේ දරු පැටවගේ ජීවිත පවා ඉවර වෙනවනේ. එහෙම හිතලා ආවා යුද්ධෙට. එන්නේ සත්තු මරන්න නෙමෙයි මිනිස්සු මරන්න නෙමෙයි. කොයිතරම් දක්ෂද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. එහා ගඟේ එහා පැත්තේ ඉඳලා විදුඩබගේ සේනාවට විදිනවා ඊතල වලින්. සඳහන් කරන බලපුවහම අර වහිනකට උඩ බලහම වැහි බින්දු වෙනවා වගේ සීමාවක් නැතුව එක දිගට එකක් පස්සේ එකක් සීසීකඩ ඊතල එනවා. විදුඩබ රජු බය වුණා. කතා කරලා කිව්වා දුවමු අපි කියලා. ආංගේලයි පුරোহিত බමුණ කතා කරලා කියනවා මහරජා දුවන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා කිව්වා. බය නොවී කොහොමද පේන්නේ නැද්ද වැස්සක් වැහි බින්දු වෙනවා වගේ ඊතලෙ එන්නේ කියලා. ආංගේලයි පුරোহিতය දන්නවා ශාක්‍යව කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. මහරජා හැරිලා බලන්න අපිත් එක්ක ආපු එක්කෙනෙක්වත් වැටිලා මැරිලාද කියලා. ඒ තරම් ඊතල වැක්කිරෙනවා ඇවිල්ලා. සඳහන් කරනවා මේ කම්පෙත් අස්සෙන් යනවා. බෙල්ල ළඟින් යනවා. අත් දෙක අස්සෙන් යනවා. එහෙමයි විදින්නේ මේ බය කරන්නේ. කම්පෙත් අස්සෙන් යනවා කොතනවත් තුවාල වෙන්නේ නැහැ. අත එල්ලගෙන ඉන්න අත් දෙක අස්සෙන් ඊතල යනවා. කකුල් අතරින් ඊතල යනවා තුවාල වෙන්නේ නැහැ. මොන තරම් දක්ෂතාවයක් තියෙන්න ඕනේද වැස්සක වැහි බින්දු වෙනවා වගේ යන ඊතල මේ දාස් ගානකින් එක මිනිහෙකුගේ ඇඟේ සීරුමක්වත් නැති වෙන්නේ විදින්න කොයිතරම් යුද්ධයට දක්ෂද? එහෙමනම් මේගොල්ලෝ යුද්ධ කරන්න තීරණය කරා නම් විදුඩබගේ පිරිසට හැරෙන්නවත් හම්බෙන්නේ නැහැ. රෝහිණී නදිය ගාව ශාක්‍ය කෝලිය යුද්ධ වෙලාව ඒකනේ සඳහන් කළේ. ඒ යුද්ධය හරියට කෙරුණා නම් ශාක්‍ය වංශිකයෝ ඉතුරු වෙන්නෙත් නැහැ. කෝලිය වංශිකයෝ ඉතුරු වෙන්නෙත් නැහැ. අපි දන්නේ යුද්ධෙදී නම් කවුරු හරි ඉතුරු වෙන්න එපයි. මේ යුද්ධය හරියට කෙරුණා නම් දෙගොල්ලම මැරෙනවා. මේ පැත්තේ ඉන්න අන්තිම පිරිස අර පැත්තේ ඉන්න අන්තිම පිරිසට ඊතල ප්‍රහාරයක් මුදා හරිනකොට ඒ ඊතල මෙහෙන් එනකොට අර පිරිසත් ඊතල මුදා හරිනවා. දෙගොල්ලම මරණ විදිහට යුද්ධ කරන්න හරි දක්ෂයි. ඉතින් ඒ නිසා විදුඩබ ශාක්‍ය දේශයට ඇතුල් වෙලා එයා කැමති විදිහට ශාක්‍යව සමුල ඝාතනය කළා. මොකද කිසිම ආයුධයක් අතර ගන්නෑ මේගොල්ලෝ. සඳහන් කරනවා කුස දරුවන් දරාගෙන ඉන්න අම්මලාගේ කුස කපලා දරුවා එළියට ඇදලා උඩට විසි කරලා කඩුවේ මුණ තැල්ලුවා කියලා. කඩුවේ මිනින්ට. ඔය අතර බේරිච්ච පිරිසකුත් ඉන්නවා. ඒ අය බේරුනේ බොරු කියන්නෙත් නැහැනේ සිල් රැකගෙනනේ. නමුත් දුවගෙන ගිහලා උණගස් බදාගත්තා. ආන්ගෙවට කියනවා සම්‍යක් ප්‍රයෝග කියලා. උණගස් බදාගෙන ඉන්න හැබැයි මේ ශාක්‍යෝ කියලා කියන අය විතරයි මරන්නේ. උණගස් බදාගෙන ඉන්න අය ගාවට ගිහිල්ලා අල්ලලා අහනවා තෝත් ශාක්‍යද කියලා. උපක්‍රමයක් පාවිච්චි කළා. මේ ශාක නෙමේ මේ උණ. එතකොට අරගොල්ලෝ හිතුවා මම ශාක්‍යයක් නෙමෙයි කියලායි කිව්වේ කියලා. නමුත් එයා කිව්වේ එහෙම නෙමෙයි. ඒක එතකොට බොරුවක් කියවිලා නෑ මේ ශාක නෙමෙයි මේ උණ. එහෙමයි කිව්වේ. මම ශාක්‍යයක් නෙමෙයි කියලා කිව්වේ නෑ. අන් ඒගොල්ලෝ ඇතෑරියා. තව පිරිසක් දෝගෙන ගිහලා ලොකු තනකොළ පඳුරු බඳාගත්තා. ඒගොල්ලෝ ගාවට ගිහලා උඹත් ශාක්‍යද කියලා අහනකොට මේ ශාක නෙමෙයි මේ තෘණ කියලා කිව්වා. පස්සේ ඒගොල්ලෝ හැඳින්නුවා උණ ශාකයෝ සහ තෘණ ශාකයෝ කියලා. අරතරන් ලොකු ගෞරවයක් දුන්නේ නැහැ. මහා නාම ශාක්‍ය රජුරු මරන්න නැතුව අරගෙන යනවා. අරන් ගිහිල්ලා කල්පනා කරනවා දැන් අම්මට එකට ඉඳගෙන කන්න දුන්නේ නැහනේ කෑවෝ වගේ පෙන්නලා රැවට්ටුවානේ. එහෙනම් අද මගෙත් එක්ක ඉඳගෙන කන්න ඕනේ කියලා. මහා නාම ශාක්‍ය රජුරු කියනවා කමක් නැහැ. කන්න නම් බැරි කමක් නැහැ. ඒ වුණාට ඉතින් අපේ සිරිතක් තියෙනවා කෑමට කලින් නානවා. එහෙම කියලා එහෙනම් නාවගෙන ඉන්න කිව්වා. ගඟ ගාවට එක ගියාට පස්සේ කරේ ලණුවක් බැඳගෙන තමන්ගේ මාපට ඇඟිල්ලේ කකුලේ මාපට ඇඟිල්ලේ ලණුවේ අනික් කෙරවලට දාගෙන ගඟට පැන්නා. තමන්ගේ ජීවිතේ තමන්ම නැති කරගත්ත විදුඩබත් එක්ක කෑම කන්න වෙනවා කියලා. ඉතින් මේ වාගේ අපූර්ව කතාවක් එතන දිගට තියෙනවා. ධර්මදේශනාවට තියෙන අපිට බොහොම කෙටි වෙලාවක්. අපි මේ ගාථා රත්නේ ටිකක් සාකච්ඡා කරමු. ශාක්‍ය දේශයේ සමූල ඝාතනය කරලා විදුඩබ හරි සතුටු වෙලා
අචිරවතී ගම් ඉවුරට ඇවිල්ලා ජයපැන් බීලා නිදාගත්ත. දැන් ශාක්‍ය දේශයත් මගේ කියන හැඟීමේ. හැබැයි අපි කතාවක් තියෙනවා මැරෙන්න වෙලාව ඇවිල්ලා නැත්තම් ගලේ ගැහුවත් මරන්න බෑ කියලා කතාවක් තියෙනවනේ. ඒක හුඟක් ඈත ඉඳලා මේ ධර්මයත් එක්කම එන කතාවක්. දැන් අර ආපු කට්ටිය කොටසක් ගඟේ වැල්ලේ නිදාගත්තා, කොටසක් ගඟේ උඩ නිදාගත්තා, ඉවුරේ නිදාගත්තා. දැන් මෙතන මැරෙන්න පව් තියන අයත් ඉන්නවනේ. ගඟේ වැල්ලේ ඉන්නවා අද මැරෙන්න තරම් හේතුවක් නැති අය. ආන් ඒ කට්ටිය ඉන්න තැන් වලින් කඩිය මතුවෙන්න පටන් ගත්තා. දැන් ඒගොල්ලන්ට කඩි කනවා. අනේ වැල්ලේ ඉන්න බෑ කඩි කනවා කියලා මේගොල්ලෝ ගිහිල්ලා ඉවුරේ නිදාගත්තා. ඉවුරේ ඉන්නවා අද දවසේ මැරෙන අය. ඒගොල්ලෝ ගාවත් කඩි මතු වුණා. ඉවුරේ ඉන්න බෑ කඩි කනවා කියලා ඒගොල්ලෝ ගිහිල්ලා වැල්ලේ නිදාගත්තා. රජුරවන්ට හොඳටම නිින්ද ගියා. අචිරවතී ගඟ මහරෑ දෙගොඩ තලාගෙන ගලාගෙන ආවා. ගඟේ වැල්ලේ නිදාගෙන හිටපු සියලු දෙනාම රජුරුවත් එක්කම අරගෙන යන්න ගියා. සාගරයටම ගෙනිච්චා. ගොඩ වෙලා හිටපු අය බේරුණා. බුදුරජාණන් වහන්සේට මේ කාරණාව ආරංචි වුණා. ආන් ඒ වෙලාවේ තමයි මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තංගාමම් මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. පුප්පානි හේව පචිනන්තං. පිනතුනි මේ මල් නෙලලා රැස් කරන අය මල් නෙලා ගන්න මල් උයනට ගියහම ඒගොල්ලන්ට හිතා ගන්න බැරුව යනවා මොන මල්ද නෙලන්නේ කියලා. ඒ හැම ගහේම ලස්සනට මල් පිපිලා. මේ ගහ ගාවට ගිහිල්ලා වටේට කැරකිලා අනිත් පැත්ත බලනකොට නෑ ඊට වඩා අර ගහේ මල් ලස්සනයි. එතන ගිහින් බලනකොට තව ගහක මල් ලස්සනයි. හිතන්නකො අක්කර ගානක් මේ විදිහට මල් පිපිලා තියෙනකොට මෙයාට හරි අමාරුයි මල් තෝරන්න. ඒ හින්දා මෙතන ඉඳලා බලනකොට අතන ලස්සනයි. ආන්ගේ කාරණාව නිසා මල් ගහක් ගානේ ඇවිද කාලෙ ගෙවෙනවා. අපිටත් බඩු ගන්න ගියහමත් ඔය වැඩි වෙනවා. හිතලා බලනකොට ඇඳුම් තෝරන්න ගියහම මේ අල්මාරියේ තියෙන ඇඳුම් ටික ඇදලා බලහම අපිට පේනවා මීට වඩා එහා කඩේ ඇඳුම් හොඳයි වාගේ කියලා. මෙතන බැනුම් අහා ඒ කඩේට යනවා. එතනත් තෝර ඉන්නකොට හිතනවා නෑ ඊට වඩා අතන හොඳයි කියලා. ඉතින් හිතන්න කොහොම තෝරලා කොහොම හරි අන්තිමට ඇඳුම් ගන්නවා. ගෙදර ගිහිල්ලත් ඔය ඕක අඳිනවා. දැන් හිතන්නකො එහෙම ගෙනල්ලා ඇඳලා සතුටු වුණාද කවුරුවත් කියලා. ආන් එතකොට හිතෙනවා අපරාධේ. අර ඉස්සරළම කඩෙන් මන් තෝරගත්ත ෂර්ට් එක නම් ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා. දැන් ඒකට සෑහීමක් නැහැ. ඒක එපා කියලා දාලා ආවා. සෑහීමක් නැහැ. එළවලු ගන්න පොළට ගියහමත් ඔහොමමයි. සෙරෙප්පු ගන්න කඩේට ගියහමත් ඔහොමමයි. අර එකම જાතියේ එකම විදිහට එව්වා මහ ගොඩාක් තියෙන කෝකෙන් ගන්නද කියලා අපිට හිතා ගන්න බැරුව යන්නේ. ඇයි ඒක තමයි අපේ තණ්හාවේ හැටි. මල්කාරයටත් වෙලා තියෙන්නේ ඒකමයි. ඉතින් මේ මල්කාරය ආශ්‍රය කරගෙන මේ කතාව බොහෝම දිගට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මෙයා සෑහීමකටපත් වෙන්නේ නැහැ නේ දැන් මල් ගස් ගාව. එහෙම බල යනවා දැන් මෙයා මල් ගස් වටේම. අන්තිමට මෙවුවා මේ ස්වාභාවික මල්නේ දැන්. ඉර හැරීගෙන එන්න කිට්ටු වෙනකොට මල් වල ලස්සන නැතුව ටික පරවෙන්න ගන්නවා. දැන් මෙයාට කාලේ හුඟක් පහු වුණා. දැන් මල් කඩාගෙන ගෙදර ගිහිල්ලා මාල හදාගෙන කවද්ද පොළට යන්නේ? මල් මාල විකුණන්න. එතකොට පොළට යනකොට 2-3 වෙනවා. එතකොට මල් වල පෙති කඩා වැටිලා. ඒ මල් මාලේ එල්ලලා තිබ්බට වැඩියෙන් කවුරුවත් ඉල්ලන්න එන්නේ නැහැ. ලොකු මිලකට විකුණන්නත් බෑ. දැන් බලන්නකො තණ්හාව හින්දා වෙච්ච දෙයක්. දැන් ඒතකොට ඔය කාරණාව තමයි පින්නතුනි අපිටත් වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙතන ගලපන්න හදනවා මේක අපූර්වට. දැන් ඔබයි මමයි මෙතනදී ඔබත් මමත් අපි ඔක්කොමත් මල්කාරයෝ. එතකොට කෝ අපේ මල්වත්ත? ඒක තමයි අපි ඉපදිලා ඉන්න මේ සමාජයේ. මේ ලෝකේ තමයි මල්වත්ත. මේක මල්වත්ත නම් මම මල්කාරයෙක් නම් කෝ මට කඩන්න මල්? ආන් ඒකට උත්තරයක් භාග්‍යතුන් වහන්සේ දෙනවා. මේ ලෝකේ හැම තැනම
පංචකාම කියන ගස්වල මල් පිපිලා. ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, කය පිනවන දේවල්, නහය පිනවන දේවල්, දිව පිනවන දේවල් හැම තැනම තියෙනවා. ආන් ඒක හින්දා අපේ ජීවිතවල නිමාවක් නැහැ. යමක් හම්බ වුණාට, එකතු කළාට, අරගත්තට, රැස් කළාට අපිට ඇති උනේ නැහැ. ඒ නිසා සුමානෙන් සුමානෙට, මාසෙන් මාසෙට, මාස 5න් 6න් 5න් 6න් මාරු කර දැන් මීට වඩා අලුත් එකක් ඇවිල්ලා තිනවා. ඊට වඩා අලුත් එකක් ඇවිල්ලා තිනවා. දැන් මීට වඩා හොඳ එකක් ඇවිල්ලා තිනවා. මෙහෙම මෙහෙම කියා දැන් අපි ඒ උස්සේ යනවා. චූටි වෙනස්කම් වෙවි එව්වත් අලුත් විදිහට ඇවිල්ලා තියෙනවා. හැබැයි චූටි වෙනස්කම් වුණාට මිලෙන් ගොඩාක් අධික වෙලා. දැන් එතකොට එව්ව ගන්න අපිට මිල මුදල් ඕනේ. ආන් ඒ හින්දා අපි මුදල් හොයන්න සීමාවක් නැති මහාර්ගලයක යෙදිලා ඉන්නවා. ඒකට දවල් කියලා ප්‍රශ්නයක් නැහැ. රෑ කියලා ભેදයක් නැහැ. කෑවද බීවද කියලා ભેදයක් නැහැ. අසනීපද කියලා කාරණාවක් නැහැ. හැම එකක්ම සම්පූර්ණ කරගන්න මුදල කියන මේ ද්‍රව්‍ය හොයාගන්න ඕනේ වෙච්ච නිසා රෑ දවල් නැතුව අපි වෙහෙසෙන්න පටන් අරගෙන තියෙනවා. ආන්ගේ අවශ්‍යතාවවල ටික සම්පූර්ණ කරගන්න ඕනේ. අරය ගත්තට වඩා අපිට ලොකු එකක් ඕනේ. එයාලට වඩා අපිට ලොකු ගයක් ඕනේ. ඒගොල්ලන්ට වඩා අපිට හොඳ වාහනයක් ඕනේ. මේ සිද්ධිය නිසා අපිට බැරි වුණා ජීවිතේ කුසල් දහම් රැස් කරන පැත්තට හැරෙන්න. අපි එක දිගටම යන්ත්‍ර වාගේ හොයන්න පටන් අරගෙන. ඒ එකිනෙකා පරේමින් ඉහළට යන්න. දැන් ඔහොම කරගෙන යනකොට අපිට වයස ටික ගෙවෙන්න පටන් ගන්නවා. අපිට තේරුන්නේ නැහැ ඒක. දැන් මට කොච්චර වයසද කියලා. ඒක තේරුම් ගන්න අපි උත්සාහ කළෙත් නැහැ. හැබැයි අපිට හොඳට මතකයි අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් කෙනෙකුට එහෙම නැත්නම් අපි කියන්නේ උපන්දිනී කියලා. ආන්ගේ දාට හොඳට මතකයි. හොඳට මතක වුණාට මේ විඳගෙන යන දුක්ඛන්දරාව පිළිබඳව තේරෙන්නේ නැහැ. විඳින්නේ දුකක්. ඒක කොයිතරම් දුකක්ද කියන කාරණාවක් තේරෙන්නේ නැහැ. ඒ දුකම ප්‍රත්‍යක්ෂ කරගෙන විඳගෙන යනවා. අවුරුද්දක් ගෙවිලා උපන්දිනේ දවස් වෙනකොට එදාට අපි ගොඩාක් සතුටු වෙනවා. එදාට සාද පවත්වනවා. මේ ආදී නොඑක් දේවල් නටනවා, ගයනවා, වයනවා. මේ මම දුක බාරගත්ත දවස කියලා තේරුන්නේ නැහැ. මේ පංචස්කන්ධය අරගෙන මේකට මොන තරම් ලෙඩ හැදෙනවද? ආන්ගේ සීමාවක් නැති 890ක් ව්‍යාධි 990ක් රෝග වලින් පිරිච්ච. ඊටාම පිළිකුල් සහගත රෝගත් හැදෙනවා. හරි භයානක රෝගත් හැදෙනවා. හිතන්නවත් කැමති නැති ආකාරී රෝගත් හැදෙනවා. එවන් වූ පංචස්කන්ධයක් දරාගෙන ඒක මට ලැබිච්ච දවස ගැන සිහිපත් කර අපි සතුටු වෙනවා. නමුත් හිතන්නකෝ අපිට පිළිකාවක් හැදිලා. අපි අවුරුදු 2ක් ජීවත් වෙනවා පිළිකාව හැදිලා. මට හොඳට මතකයි පිළිකාව දැනගත්ත දවස. එතකොට දැන් ඊළඟ අවුරුද්ද එනකොට දැන් පිළිකාව මම දැනගෙන අවුරුද්දයි. අහවල් අවුරුද්දේ අහවල් මාසේ අහවල් දවසේ තමයි මම මේ පිළිකාවක් මට තියෙනවා කියලා දැනගත්තේ. දැන් මේ අවුරුද්දේ ඒ මාසේ ඒ දවස් වෙනකොට පිළිකාව හැදිච්ච බව දැනගෙන අවුරුද්දයි. දැන් එදාටත් අපි කේක් කපනවාද පිළිකාවක් හැදිලා මට අවුරුද්දයි කියලා. එදාට කොයිතරම් පශ්චාත්තාපයටපත් වෙනවද? ඒ පිළිකාව හැදුනෙත් මේ කයටමයි. හැබැයි ඒ කයට හැදිච්ච එක පිළිකාවක්. නමුත් මේක එක රෝගයක්ද තියෙන්නේ. ආන් ඒ නිසා 90ක් ව්‍යාධි. 90ක් රෝග. මෙහෙන් පිළිකාවකුත් හැදිලා. ආහාරෙන් වකුගඩුවකුත් නරක් වෙලා ඒකට බොන බෙහෙත් වල සැරට. තව ටිකක් බෙහෙත් බීගෙන යවට ඒකෙන් අක්මාවත් ඉදිමිලා. මේ එක ප්‍රශ්නයක් හින්දා ප්‍රශ්න වැලක් හැදිලා. දැන් ඒ ඔක්කොම හම්බුනේ මේ උපාදානස්කන්ධයේ හින්දා. දැන් ඒක ගැන කල්පනාවක් නැතුව ඒක ඇති වෙච්ච දවසේ අපි සාද පවත්වනවා. එහෙනම් දුකෙන් දුක දකින්න ඕනේ. එතකොටයි මේක වැටහෙන්නේ. මේ උපාදානස්කන්ධය හම්බෙලා දැන් විඳින්නේ දුකක්. ඒ දුක ඇතුලේ දුක හැම වෙලාවෙම දැක්කොත් අපිට මේක තේරුම් ගන්න හරි ලේසියි. ඒක තේරුම් නොගෙන අපි දුක්ඛ සත්‍ය හොයන්න ගියාට අපිට ඒක වැටහෙන්නේ නැහැ. එහෙනම් පංචකාම කියන ගස්වල හැමතැනම මල් පිපිලා ඇස්පිනෝන දේවල්, කම්පිනෝන දේවල් ඒවා වටේට අපි ඇවිද ඉන්නවා අපේ කාලෙ ගෙවෙනවා. දන්නේම නැහැ. දැන් හැබැයි එතකොට අර කයේ තිබිච්ච රෝගත් උත්සන්න වෙලා තියෙන්නේ. ආන්ගේ උත්සන්න වෙච්ච රෝග
එන්නේ වැඩි වෙනවා. ඒ රෝග වැඩි වෙවි තියෙනවා. දැන් මට පින් කරන්න පුළුවන්ද? දැන් මට සිද්ධ වෙලා තියෙනවා හරි හම්බ කරන එක පැත්තක තියලා රෝග ටිකට ප්‍රතිකාර කර ඉන්න. හිතනවා මේ ටික ඉවර වෙලා මේ ටික ඉවරලා පින්කමක් දහමක් කරගන්නවා කියලා. නමුත් ආයෙ පින්කම් දහම් කරන්න අපිට අවස්ථාවක් එන්නේ නැහැ මේ රෝග හින්දා. එතකොට අර මල් වෙලින්දට මොකද උනේ? එයා මල් ගස් වටේ ඇවිද ඉඳලා පරවෙන්නේ ඉන්න ආසන්න මල් කඩාගෙන ගිහිල්ලා විකුණන්න හැදුවට එයා කවදාවත් සතුටු වෙන්නේ නැහැ. ආන් ඒ වාගේ මේ ජීවිතෙන් හැබෑ ප්‍රයෝජනයක් ලබාගෙන ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක්, උතුම් බුද්ධාන්තරයක්, නිරෝගී වූ ෂණ සම්පත් ඒව පාවිච්චි කරලා ප්‍රයෝජන ගත්තේ නැහැ. සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩ නැගුවේ නැහැ. මැරෙන වෙලාවට හිතන්න යමක් ඉතුරු කරගත්තේ නැහැ. ආන් ඒ හින්දා අපි මරණය ආසන්න වෙන්න දුක් වෙනවා ඒ පිළිබඳව. අපි අතින් අනුන්ට නොකිය අපි කරගත්ත බොහෝ වැරදි තියෙනවා. අපි හැමෝම ගාව පෞද්ගලික වෙච්ච දේවල් තියෙනවා. ඒවා කාටවත් කීවේ නෑ කියන්නත් බෑ. දැන් එව්වත් හිතට නැగిලා ඒ පිළිබඳවත් ලොකු වේදනාවක් තියෙනවා. කටයුතු කරගන්න බැරි වෙච්ච එක ගැන වේදනාවකුත්, රැස් කරගත් අකුසල් පිළිබඳවත් දැඩි වේදනාවකුත් තියෙනවා. දැන් කාටවත් අපිට කියන්න දෙයක් නෑ අපේ ජීවිතෙන්. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නම් උපදේශයක් දුන්නා. අන්තිම මොහොතේ කෙනෙක් යමක් ඇහුවොත් උත්තර නැතුව අපවත් වෙන්න එපා කියලා. උත්තරයක් තියෙන්න ඕනේ දෙන්න. මේ කාරණාව පැහැදිලි කරපු තැන. ඒක ස්වාමින් වහන්සේ නමක් බොහොම වයෝවෘද්ධයි. ස්වාමින් වහන්සේ දැන් අපවත් වෙන්න ළඟයි. මිනිස්සුන්ගේ කල්පනාව උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ තරම් හොඳට උන්වහන්සේ සිල් ගුණ ආරක්ෂා කරපු කෙනෙක්. හරිම ප්‍රසිද්ධයි. ඒ හින්දා මිනිස්සු හරි කැමති පිරිනුවම් පාන්න කලින් වැඳ ගන්නට. දැන් මිනිස්සුන්ගේ කල්පනාව රහත් වෙලා කියලානේ. උන්වහන්සේ රහත් වෙලා නැහැ. 12 යොදුනක් එක දිගටම මිනිස්සු එකතු වෙලා පොලිම වාගේ වැඳ ගන්නට. විහාරින් අනික් ස්වාමින් වහන්සේලා ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ තරම් දිගට මිනිස්සු එකතු වෙලා ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා වන්දනා කරගන්න. ස්වාමීනි මේ මිනිස්සු අපෙන් ඇහුවොත් හැබෑවටම ස්වාමීන් වහන්සේ රහත් වෙලා නේද කියලා. මොකද්ද ස්වාමීනි අපි කියන්නේ? අපිට දැන්වත් කියන්නේ ඔබ වහන්සේ රහත් වෙලාද නැද්ද කියලා. ආන් මේ වෙලාවේ සඳහන් කළා නෑ ආයුෂ්මතුල්ලා. මම ලබාගත් කිසිම ඵලයක් නෑ කියලා. දැන් අර ස්වාමීන් වහන්සේලා කල්පනාව මොකද්ද අපි දැන් කියන්නේ? ස්වාමීනි මොකද්ද අපි කියන්නේ මේ මිනිස්සු ඔක්කොම ඉන්නේ රහතන් වහන්සේට වඳින්න. එහෙමද කියලා ඇහුවා. එහෙමනම් මම නැගිටවන්නකෝ ටිකක්. ඒ කියන්නේ දැන් ඇඳේ ඉඳ ගන්නවත් බැරි තැන ඉන්නේ. ස්වාමීන් වහන්සේලා අල්ලලා උන්වහන්සේ නැගිට්ටෙව්වා. නැගිට්ටවල හේතු කිරුවා. එහෙනම් ආයුෂ්මතුල්ලා ඔය දොර ටිකක් අඩවල් කරගෙන එළියට යන්න කිව්වා. උන්වහන්සේලා දොර අඩවල් කරගෙන එළියට යනවත් එක්කම ස්වාමීන් වහන්සේ අහුරක් ගැහුවා. එතකොට මාර ස්වාමීන් වහන්සේ ආපහු හැරිලා වෙයි කියලා බලන්න. දැන් හරි ආයුෂ්මතුන්. දැන් මේ මිනිස්සු ඔක්කොටම කියන්නේ මං රහත් වෙලා කියලා. රහතන් වහන්සේ නමක් තමන් කවුද කියලා කියන්නේ නැහැ. හැබැයි අන්තිම වෙලාවේ කියන්න අයිතියක් තියෙනවා. මොකද එයින් පස්සේ උන්වහන්සේට ලබන්න දෙයක් නැහැනේ. අන්තිම වෙලාවේ. එහෙනම් අන්තිම වෙලාවේ කියන්න පුළුවන්. ඒ නිසා කියන දැන් කියන්න. ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් එන්නේ කාට වඳින්නද? ඒ බලාපොරොත්තුව සම්පූර්ණයි කියලා. ආන්ගේ අර ස්වාමීන් වහන්සේලා ඔක්කොටම මහා පුදුමයි. සදාහන් කළා ස්වාමීනි පුදුමයි ඔබ වහන්සේ කියන්නේ. නෑ. මම මේ රහත් වෙච්ච ගැන ඔයගොල්ලෝ පුදුම වෙන්න එපා. මේකට නෙමෙයි පුදුම වෙන්න ඕනේ. යම් දවසක මගේ ගුරුවරයා මගේ කරේ සිවුරු පටිය බැඳද පැවිදි කරන්න. ආන් එදා සිවුරු ටික මගේ කරේ දාපු දවස් ඉඳලා අද මේ මොහොත වෙනකන් සිහිය ප්‍රඥාව නැතුව මම කරාපු එකම වැඩක්වත් නැහැ. මේ මුළු ජීවිතේම සිහියෙන් ප්‍රඥාවෙන් මං ගෙවාපු එක ගැනයි පුදුම වෙන්න ඕනේ. රහත් වෙච්ච කෙනා නෙමෙයි. ආයුෂ්මතුල්ලා මං එතෙන්ට කලින් ආවේ නැත්තේ මගේ තිබ්බ විශේෂ බලාපොරොත්තුවක්. දවසක බුදුරජාණන් වහන්සේ නමක් සියසින් දැකලා පිරිනුවම් පාන්න මට ඕනෙකම තිබ්බා. මං ඒ නිසා මගේ ජීවිතේ ප්‍රාර්ථනාවක් තියාගෙන හිටියා මේ සිහියෙන් ප්‍රඥාවෙන් මගේ මහානකම රැකගෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලාමයි පිරිනුවම් පාන්නේ කියලා. නමුත් අද මේ මිනිසුන්ට උත්තරයක් දෙන්න ඕන ඔබ වහන්සේලාට.
ඒ හින්දා මම මෙතනින්ම සසර කෙරවල කරගත්තා. දසධම්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා පිරිත් පොතේ. ඒක භික්ෂුන් වහන්සේලාට පාඩම් කරගන්න තියෙන සූත්‍රයක්. ගිහි අය පාඩම් කරුවා කියලා එකේ කිසි වරදක් නැහැ. නමුත් භික්ෂු ජීවිතයක් හැදෙන්න ඕනේ හැටි තමයි ඒ සූත්‍රයේ තියෙන්නේ. ආන් ඒ සූත්‍රයෙන් උත්තර දෙනවා. එවන් අවස්ථාවක මිනිස්සු අහුවොත් ප්‍රශ්නයක් ඔබ වහන්සේලා ගාව යම්කිසි අධිගමයක් තියෙනවද? එතෙන්ට යන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගෙන තියෙනවද? මෙතෙක් ලබාගත් ඵලයක් තියෙනවද? මේ ජීවිතේ එහෙම එකක් නැහැ කියලා කියන්න නම් ඉන්න එපා කියලා. ඒකේ තරම් හොඳ නැහැ කියලා. එහෙනම් අපිටත් යම් දවසක මරණයත් එක්ක වයෝවෘද්ධ වෙලා අසරණ වෙන්න හිතා සතුටු වෙන්න පුළුවන් යමක් අපි ගාව තියෙන්න ඕනේ. අපි රැස් කරගත්ත යම් කුසල ධර්මයක් තියෙන්න ඕනේ. ආන් ඒ කුසල කර්මයෙන් අකුසල කර්මයන් ඈත් කරගෙන සුගතිගාමී ජීවිතයක් හොයාගන්න පුළුවන් ශක්තිය මතු කරගන්න පුළුවන් උතුම් තැනක අවිලා අපි ඉපදිලා ඉන්නවා. මනුස්ස ජීවිතයක් හම්බ වෙලා බුද්ධාන්තරයක් හම්බ වෙලා ෂණ සම්පත් හොඳටම ලැබිලා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ බොහෝ මිනිසුන් අතර වෙන අන්‍ය ලබ්ධීන් පිළිගන්න ජාතීන් කොච්චර ඉන්නවද? අපිත් එහෙම තැනක ඉපදුනා නම් අපිත් සදාකාලික මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ඒ අයට වඩා වෙනම බොහෝ කුසල් රැස් කරගත්ත නිසා අද එවන් තැනකින් මිදලා ඇවිල්ලා අපි මේ සම්මාදිට්ඨික තැනක ඉපදිලා. ඒ කියන්නේ බෞද්ධයයි සම්මත පරිසරයකට අපි ඇවිල්ලා. ආන් එතෙන්ට එන්නමත් ලොකු භාග්‍යයක් තිබුණා. නැත්තම් අපි මිත්‍යා දෘෂ්ටිකවමයි ඉපදෙන්නේ. අපි මිත්‍යා දෘෂ්ටික වුන්නේ නැහැ හින්දා. දැන් ජීවිතේ ජීවත් කරන කාලේ අපිට මිත්‍යා දෘෂ්ටික වෙන්න අවස්ථාව වුණ තරම් තියෙනවා. හැබැයි එහෙම නොවි ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මේ සංසාරයෙන් එතරට යන්න ওই සියලු දෙනාටම දවසක අවස්ථාවක් එනවා. හැබැයි ඒක කවදද කියලා දන්නේ නැහැ. ඒ නිසා අනවරාග්ද සංසාරේ තරම් දුක් විඳින්න වෙනවා. මේ සංසාරේ කොයි තරම්නම් භයානකද? අද අපේ අම්මා ඊළඟ භවයේ ඇය වෙනම හම්බ වෙනවා. ඇය මුවැත්තියක් වෙනවා. පුතා කොටියෙක් වෙනවා. එදාට අම්මා මරාගෙන කනවා. එහෙමයි මේ සංසාර ගමනේ හැටි. චූල ධර්මපාල ජාතකේ මහරජුරුවන්ගේ බිසව චුල්ල නන්ද ජාතකයට එනකොට වැඳිරියක්. මහරජුරුව වැද්දි. එතකොට වැද්දා එදාට දුනුදිය ඇදගෙන සූදානම් වෙන්නේ වැඳිරිට විදින්න. එදා බිරිඳ අද මරාගෙන කන්න ලෑස්ති වෙන්නේ ඒ බිරිඳමයි. රජුරුව වැද්දෙක් වෙලා බිරිඳ වැඳිරියක් වෙලා. මේ සසරේ හැටි. ඉතින් එහෙම අද අම්මේ කියන කෙනා කී කාලයක් ඔබයි මමයි මරාගෙන කන්න ඇති. ඇය මමත් කන්න ඇති මම එයත් කන්න ඇති. එහෙම ගෙවිගෙන යන සංසාරික රැස් කරගත්ත මහ කුසල සම්පත්තියක් නිසායි මේ ජීවිතය අපිට හම්බුනේ. ඔය අතර සතර අපායේ අපි කොයිතරම් නිරේවල් වල പ്രേත ලෝකවල ඉපදිලා අනන්ත දුක් විඳින්නේ නැද්ද? මෙවන් උතුම් තෝතැන්නකට ඇවිල්ලා ආයෙත් ජීවිතේ පල්ලෙහාට ගලාගෙන යන තැනටපත් කරන්න පුළුවන් නම් මේ බුද්ධාන්තරයෙන් අපි ලබාගත් දෙයක් නැතු වෙනවා. ආන් ඒ නිසා ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් වෙන්න පුළුවන් සම්මා දිට්ඨික ජීවිතයක් ලබාගත් අපි මරණාසන්න වෙනකොට නිකම්ම හිස් අතින් මැරෙන්නේ නැති වෙන්න අඩුම තරමේ තමන්ගේ හිතින් අපෙන් වෙන කවුරුවත් ඇවිල්ලා මුකුත් අහන එකක් නැහැ. නමුත් අපේ හිත අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ මිනිහෙක් වෙලා නිරෝගී පුජ්‍යලයක් වෙලා බෞද්ධයයි සම්මත පවුලක ඉපදිලා මොනවද ඔබ කරගත්තේ කියලා හිත අපෙන් ඇහුවා. ඒකට දෙන්න හොඳ උත්තරයක් අපි ගාව හදාගෙන තියෙන්න ඕනේ. ආන් ඒ සඳහා අපි හැම වෙලාවෙම හිත යොමු කරන්න ඕනේ. ඒ සඳහා මේ ජීවිතයේ හොඳ මෙහෙයුමක් තියාගන්න ඕනේ. ඉදාට ජීවිතේ ජයග්‍රහණය කරපු පුජ්‍යලෙක්. පංචකාම සම්පත් දවසින් දවස අපි නොහිතන පැත්තෙන් දියුණු වෙවි එනවා. ඒක තමයි මායාවේ ලෝකෙ හැටි. මායාව මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ අපි මෙතන ඇදලා බැඳලා තියාගන්නමයි. නොඑක් උපකරණ නොඑක් දේවල් ඒ සඳහාමයි. විද්‍යුත් උපකරණ තියෙනවා. ඒවා බොහෝම පහසුකම් අපිට සලස්සලා තියෙනවා. ඒ වගේම බොහොම අපිට ප්‍රයෝජන තියෙනවා. හොඳ පැත්තට. නරක පැත්තටත් ඒ වගේම ප්‍රයෝජන තියෙනවා. හොඳ දෙයක්
ඇහි පිල්ලම් ගහන මොහොතකින් අන්තර්ජාලය වගේ දේවල් වලින් අපි ලබා ගන්නවා වගේම ඒ මොහොතේම ඒ විදිහටම නරක දේවලුත් ඒ ඔස්සේ අපිට ගලාගෙන එන්න පුළුවන්. ඒක ඇතුලේ සතර පායට යන්න ඕන දේවලුත් තියෙනවා. සුගතියට යන්න ඕන දේවලුත් තියෙනවා. අපි පංචකාමයට හරි බරයි. සත්‍ය ස්වභාවයෙන්ම කාමයට, පාපයට, රාගයට බර නිසා අපි වැඩියෙන් මැදිලා යන්නේ හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට. එතකොට ඒකත් මායාවේ ලෝකේ තවත් එක ප්‍රතිඵලයක්. බොහොම ඉක්මන්, බොහොම වේගවත්, හරි පහසුයි. හැබැයි මේ පහසුව මේ ලෝකේ හුඟක් දේවල් දිනු කරගන්න පහසු වුණා වගේ නිරේට යන මගත් බොහොම ලේසියෙන් පහසුවෙන් සම්පූර්ණ කරවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔය ඕන දෙයක් ගත්තාම අපි කියමු දුරකථනයක්ම කියලා. අද හොඳ දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් තව මාස කිහිපයක් යනකොට එයාට කියනවා මේ වර්ගයේ අලුත් එක ඇවිල්ලා තියෙනවා. එයා උත්සාහ කරන්නේ තෙන්ට. ඊළඟට එහෙම. නමුත් ඒත් එක්ක මේ අපේ ජීවිතෙත් අභාවයට යන්න තියෙන පැත්ත වේගෙන් වැඩි වෙමින් පවතිනවා. එතකොට මේ මායාවේ ලෝකේ නිර්මාණ මේ තියෙන දවසින් දවස අවශ්‍යතාවයට හරියන්න නිර්මාණය වෙවි වෙනවා. අපිට ලද සම්පත් ටිකෙන් සෑහීමකටපත් වෙලා ඒයින් ප්‍රයෝජන අරගෙන අනික් පැත්තට යයිති කියන කාරණාවට අපි ගමන් කරන්නේ නැතුව හැම වෙලාවෙම පංචකාමයේ පැත්තටම බර වෙවි ඉන්නවා. ඒ නිසා මේකෙන් ගැලවෙන්න එක හරි අමාරුයි. නමුත් ප්‍රඥාවන්තයා, වීරයවන්තයා මනාව මේකෙන් එතර යන්න උත්සාහ කරනවා. ව්‍යාසත්ත මනසං නරං. එතන සඳහන් කරනවා ඇලුණු සිතය කොහෙද ඇලුනේ? පස්කම් ගුණෙහි මෙලිච්ච හිත. ව්‍යාසත්ත මනසං නරං කිව්වේ ඒකයි. අපේ හිත හැම වෙලාවෙම පංචකාමයට මැලෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ධම්ම දේශනා කළේ එහි ආදීනවෙම දකින්න. අපි සඳහන් කළානේ ධම්මචේතිය සූත්‍රය පිළිබඳව. ධම්මචේතිය සූත්‍රයේ එක තැනක කොසල් රජුගේ බුදුරජාණන් වහන්සේ ළඟ කියනවා ස්වාමීනි මම දැකලා තියෙනවා. අවුරුදු 35ක් 40ක් 45ක් එක දිගට බඹසර ජීවිත ගත කරපු අය. අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා ඒ ජීවිතෙන් මිදිලා ගිහිලා කාමුක ජීවිත ගත කරනවා. අවුරුදු 30 40ක් බඹසර වැසුවා. ඒ කියන්නේ දැන් මේ බ්‍රහ්මචර්යාවෙන් ඒගොල්ලෝ සෑහීමකටපත් වෙලාද? සතුටු වෙලාද? දියුණු වෙලාද? නෑ, ඒතන ඉඳලා තියෙන හිරගේක ඉන්නවා වගේ. තමන් සංයමයක් අරගෙන නෑ. ඊළඟට අනිත් පැත්ත ගලපනවා. ස්වාමීනි මේ ශාසනයේ මම දැක්කේ නෑ එහෙම පිරිසක්. නිත්‍ය වශයෙන් සැබෑවටම සිල් සමාදන් වෙලා හරියටම බ්‍රහ්මචර්ය සීලය ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන සංසාරයෙන් එතර යන්න පාර හදාගෙන සසර බිය දැක ජීවත් වෙන පිරිසක් මම මේ ශාසනය තුල ස්වාමීන් වහන්සේ දැක්කේ. අර එක තැනක සඳහන් කරනවා මිගභූත ජාතක කතාව. ධර්මාශෝක රජුගේ මල්ලි මේ මෝ වගේ කැලෑවේ වැවිච්ච තනකොළ කාලා ගලාගෙන යන ඇලේ වතුර ටික බීලා තනකොළත් හම්බුනේ නිකන් වතුර හම්බුනේත් නිකන්. හැබැයි කෑවේ තනකොළනේ. තනකොළ කාලා පිට්ටනියට පැනලා පෙරලි සෙල්ලම් කරනවා. නිකන් හම්බෙච්ච තනකොළ ටිකයි නිකන් හම්බෙච්ච වතුර ටිකයි. මේක බලාගෙන තිස්ස කුමාරයාට හිතෙනවා මේ දවස්වල අපේ අයියා තෙල් ගිතෙල් දාලා බොහොම හොඳට රසට පිළියෙල කරලා දෙන දාන ටික වළඳලා නිකම්මනේ හම්බෙන්නේ. ඒ හාමුදුරුවෝ කොච්චර හොඳට විනෝද වෙනව ඇද්ද? කොයිතරම් අපූර්වට ක්‍රීඩා කරනව ඇද්ද? තනකොළ නිකන් කාලා මේගොල්ලෝ ක්‍රීඩා කරන හැටියට රස බුජුන් වළඳලා කොහොම ක්‍රීඩා කරනව ඇද්ද කියලා. ගිහිලා රජුරන්ගේ ඕක ඇහුවා. එයාට තේරෙන්නේ නැතිකම. රජුරයාට උත්තර දුන්නේ කොහොමද? රජුරු තිස්ස කුමාරට රජකම දුන්නා. තිස්ස අදින් පස්සේ උඹයි මේ ජම්බුද්දීපේ මහ රජුරු. හැබැයි මතක තියාගනින් තිස්ස උඹට රජකම් කරන්න මන් දෙන්නේ 7 දවසයි. ඊට පස්සේ මම උඹ මරනවා කිව්වා. තිස්ස කුමාරයා අයියාගේ හැටි හොඳටම දන්නවා. සහෝදරයෝ විශාල පිරිසක් මරලා ඉන්නේ. අන්තිමයනේ මේ ඉන්නේ. මම මරනවා කියන එක මෙයාට වැඩක් නෙමෙයි. දැන් තිස්ස කුමාරයා රජ සැප වින්දිය හැකිද? ඉතින් විනාඩියක් ගෙවෙන්න මරණේ ලඟ වෙන 7 දවසේ මරණවනේ. ඒතකොට කොහොමද මෙයා රජ සැප විඳින්නේ? වෙනද ගෙදර තිබ්බ සැපවත් මෙයාට නෑ. කණ්ඩත් බෑ, බොණ්ඩත් බෑ, නිින්ද යන්නෙත් නෑ, ඉඳගෙන ඉන්නත් බෑ, හිටගෙන ඉන්නත් බෑ. 7 දවස් ගියාම රජුරු එනවා. එල කතා කිරුවා තිස්ස කොහොමද රජ සැප?
හොඳයිද කියලා ඇහුවා. මොන සැපක්ද ස්වාමීනි? කණ්ඩත් බෑ බොණ්ඩත් බෑ. ඉන්න හිටින්නත් බෑ නිින්ද යන්නෙත් නෑ. ගත වෙන මොහොතක් ගානේ මට මරණය මතක් වෙනවා. ආන් ඒ වෙලාවේ කිව්වා තිස්ස මං ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නයි මේ ලැහැත්තියේ. පණික රජුරු මල්ලිට ආයේ ප්‍රශ්න නාහන්නම උත්තරේ දෙන්න හදන්නේ. තිස්සේදා මගෙන් ඇහුවා නේද තනකොළ කාලා මූ අච්චර සතුටින් සෙල්ලම් කරනකොට අපි දෙන දානේ වන්දලා හාමුදුරුවෝ කොහොම සෙල්ලම් කරනවද නැද්ද කියලා. තිස්සට දැවුනද මරණ බය. එහෙමයි ස්වාමීනි. තිස්ස උන්වහන්සේලා ආන්ගේ මරණ බය හොඳට දකිනවා. අපි දෙන්නේ රාජභෝජනද? එහෙම නැත්නම් අපි දෙන්නේ ඊටාම කටුක ආහාරයක්ද? උන්වහන්සේලාට ඒකේ රසගුණ වටින්නේ නැහැ. කය පවත්ව ගන්න යාමක් මොනවා හරි මේ කයට එකතු කරගෙන ඔබට දැනුණා වගේ මරණ බියෙන් බේරෙන්න උන්වහන්සේලා රැදවල් බවුන් වඩනවා තිස්ස. එහෙනම් ඊ තිරිසනාගේ භික්ෂුවගේ වෙනස පැහැදිලි කරලා දුන්නා. ආන් එහෙනම් පින්නතුනි ගිහි ජීවිතය ඇතුලේ බොහෝම කරදර කම්කටොළු එමටයි. අපි ඒක දන්නවා. නමුත් ඒ කරදර කම්කටොළු අඩු කරගන්න සීමා කරගන්න අපේ ප්‍රමාණයට ජීවත් වෙන්න ජීවිතය සකස් කරගන්න ඕනේ අපිමයි. සවැත් නුවරත් කෝටි ගාණක් හිටිය ගිහි අය මගපල ලැබලා. ඒගොල්ලන්ට තිබුණේ ඒ ගිහි ජීවිතම තමයි. අනික අපේ අය කියන කතාවක් නේ වෙලාවක් නෑ කියන එක. එදා ඒ මාර්ගඵලලාභීන්ටත් තිබුණේ මේ පැය 24ම තමයි. ඒ කාලේ දවස මීට වඩා දිග නෑ. මේ පැය 24මයි අද තියෙන්නේ ඒ පැය 24ම තමයි. හැබැයි ඒගොල්ලෝ කාලයක් තියාගත්ත ගුණ ධර්ම සම්පූර්ණ කරන්න අපි පංචකාමයේ රැස් කරගන්න තියෙන කාලෙත් අපිට මදි. ඒගොල්ලෝ ඒකත් කරගෙන ගුණ පුරන්නත් කාලයක් තියාගත්තා. ආන් ඒ ටික ජීවිතේ කළමනාකරණය කරගත්තේ නැත්නම් මරණ දවසට අපිට උත්තරයක් නැතුව යනවා. උත්තරයක් නැතුව මැරෙන්නේ නැතුව හරි සතුටින් මරු වැළඳ පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයත් බුද්ධාන්තරයත් අපි සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.